කොහොමද ඔයාලට ඔන්න අපේ වෙසක් සතිය මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන වෙසක් එකට කලින් දවසේ එදා තමයි මම මේ කූඩු ටික හදන්න මට වෙලාවක් හම්බුනේ. ඉතින් මෙන්න මේ ප්ලාස්ටික් කූඩු ගත්ත අය දන්නවා ඒක ෆිට කරන්න කොච්චර අමාරුද කියලා. මේ විදිහට මිටියකින් ගහලා ඒ වගේම කටරඬුවකින් ක්ලිප් එක තද කරලා ඔන්න ඔය විදිහට තමයි ඊට පස්සේ අපි කූඩුව හදාගත්තේ. ප්ලාස්ටික් කූඩුව අරන් හදපු කට්ටිය මෙන්න මේ පෝස්ට් එකට ලස්සන කමෙන්ට්ස් දාලා තිබ්බා. ඇත්තටම මේ විදිහ හැරෙන්න වෙන විදිහක් නෑ හදාගන්න. මේ විදිහට මිටියකින් තලලා කටරඬුවෙන් තද කරගෙන තමයි අපි ඊට පස්සේ වෙසක් කූඩුව හදාගත්තේ. මම කූඩුවේ සැකිල්ල සෙට් කරලා දුන්නාන් පස්සේ ඔන්න අම්මා තමයි ඒක කවර් කරන වැඩ ටික කරේ. මොකද මට ඕඩර්ස් වගේක් තිබ්බා අන්තිම මොහොතේ බාර දෙන්න. ඒ ටික කරන්න ගියා මම. ඊට පස්සේ අම්මා කවර් කරලා ඉවර වෙලා ඊට පස්සේ තමයි මම ඩෙකොරේෂන් කරන්න පටන් ගත්තේ. ඔයාලා බලන්නකෝ මගේ ඩෙකොරේෂන්ස් ටික ලස්සනයිද කියලා. ඉතින් ඔයාලා කියන්නකෝ මගේ වෙසක් කූඩු ලස්සනයි නම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඔයාලත් මේ වගේ ඩිසයින්ස් කරාද වෙසක් කූඩු වලට? ඉතින් පුංචි අය ගොඩක් ආසයි කලර්ෆුල් දේවල් වලට. ඒක නිසාමයි අපි මේ පාර මේ විදිහේ වෙසක් කූඩු කිහිපයක් හැදුවේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆයිනල් ලුක් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන වෙසක් කූඩු වල. එන්නංගි ඔන්න දැන් අපි වෙසක් පොයේ පන්සල් ගන්න හදන්නේ නේද? වෙසක් පොයේ දවසේ අපේ අම්මා සිල් ගත්තා. ඉතින් ඊට පස්සේ හවසේ අම්මා ආවන් පස්සේ අපි ආයි පන්සල් යන්න පිටත් වුණා. ඉතින් අද අපේ පන්සලේ භක්ති ගීත වැඩසටහන් කීපයකුත් තිබ්බා. ඒවත් චුට්ටක් බලලා අපි ඊට පස්සේ පොඩක් ඇවිදින්න කියලා තමයි හිතාගෙන ඉන්නේ රැට. ඔන්න ඔය විදිහට අපි කට්ටිය බැතිගී ටිකක් බලලා ඊට පස්සේ අපි ගෙදර ආවා වෙසක් කූඩු වල ලයිට් ඒවා දාලා ආයි චුට්ටක් රෑ වෙන්න මේ ළඟ පන්සලක් තියෙනවා බැන්ඩිය පන්සල කියලා. අන්න ඒ පන්සලට යන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද එතන පොඩි තොරණකුත් තියෙනවා. ඒ වගේම දහම් පාසලේ ළමයින්ගේ පහන් කූඩු ඒ වගේ දේවලුත් බලා ගන්න පුළුවන් එතනින්. අද අපි පානදුරේ ටවුන් එකේ තොරණ බලන්න යන්නේ නැහැ. අපි දවස් කිහිපයක් පහුවෙලා තමයි යන්නේ එතනට. මොකද නැත්තම් ක්‍රවුඩ් එක වැඩි මුල් දවස් ටිකේ. ඒ වගේම මේ ළඟ අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. අන්න ඒකටත් යන්න ඕනකම තියෙනවා අපේ පොඩි ඩබලට. ඉතින් ඔන්න ඔහම අපි ඒකට යන්නත් පිටත් වෙනවා. ඊට පස්සේ අයිස්ක්‍රීම් දන්සලත් කාලා ඔන්න ඊට පස්සේ ටිකක් දුර යනකොට මෙන්න මේ කඩල දන්සල හම්බුණා. ඔන්න ඒකෙනත් අපි කඩලා අරගෙන ඊට පස්සේ අපි ළඟට ගියේ පන්සලට. පයින් යනකොට ওই දන්සල් දෙක තමයි අපිට හම්බ වුණේ. දන්සල් දීලා තිබ්බ හැමෝන්ටමත් ඒකට සහභාගී වෙලා තිබ්බ හැමෝන්ටමත් ගොඩාක් පින්. පුළුවන් විදිහට Tamanට හැකි පමණින් දන් දෙන්න පුළුවන් වීම ඇත්තටම හුඟක් හොඳ දෙයක්. දන් දෙනවා කියන්නේ හරිම උතුම් දෙයක්. ඒ කියන්නේ දන්සල් වලින් වෙන්න පුළුවන්, වචන වලින් වෙන්න පුළුවන්, ඒ වගේම ශ්‍රම දායකත්වයෙන් වෙන්න පුළුවන්, සල්ලි වලින් වෙන්න පුළුවන්. ඒ ඕනෑම විදිහකට දන් දුන්න සියලුම දෙනාට ගොඩාක් පින් ලැබෙනවා මේ වෙසක් පොය දිනේ. ඉතින් අපි පන්සලට යන පාර පැත්තට හැරිලා ඉන්නේ. දැන් මේ පාර දෙපැත්ත මේ විදිහට ලස්සනට සරසලා තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. හැම අවුරුද්දෙම එකිනෙකට වෙනස් වූ ලස්සන පහන් කූඩු දකින්න පුළුවන්. මේ දහම් පාසලේ ළමයි තමයි මේ ඔක්කොම මේ පහන් කූඩු තොරන් ඒ වගේ දේවල් ඔක්කොම කරන්නේ.
අපේ සිසිල මහා මේ ගෞරවනීය නායක දීපාන මහත්මයාගේ සුරලි ලෝතුරා අමමයි බුදු පියාණන් වහන්සේගේ පිළිමය නිරාවරණය කිරීම සිදු කර අනතුරේ ටවුන් එකේ තියෙන ලොකු තොරණත් බලන්න යන්න ඉන්නේ අපි ඉදිරි දවසකදී. සයු බබා පුංචි කාලේ ගියාට තොරණ බලන්න ඔන්න මේ පාර තොරණ තමයි හරියටම එයාට මතක හිටින දෙයක් උනේ. ඉතින් ඔන්න ඔය විදිහට අද අපේ වෙසක් දවසේ ඉවර වුණා. ඉතින් අපේ vlog එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයිත් ඉක්මනින්ම ලස්සන vlog එකක් එක්ක එකතු වෙමු. හැම දිනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.